තස්ස භගවතෝ වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සංබුද්දස්ස පාතව්‍යායක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ ලෝකාධිපතේය සෝතාපට්ටි ඵලවරන්ති සාදු සාදු සාදු. ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක පින්වත්නි, අද අපි ආර්ය ශ්‍රාවක මගේ 17 වෙනි සූත්‍ර දේශනාව වශයෙන් තපති සූත්‍රය සෝතාපට්ටි සංයුත්තේ වේලුද්ධාර වර්ගයේ 6 වෙනි සූත්‍ර දේශනාව තපති සූත්‍රය දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපි දේශනා කරන්න යෙදුණු සූත්‍ර පිළිබඳ නැවත ආවර්ජනාවක් නැත්නම් යෝනිසෝ මනසිකාරයක් කළොත් අපි මේ ශාසනයේ ගලාගෙන යන රටාව පළවෙනි සූත්‍ර දේශනාවේදී දේශනා කරන්න යෙදුණා. ඒ වගේම රාජ සූත්‍රය සෝතාපන්න වෙන්න මොනවද කරන්න ඕන බව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු රාජ සූත්‍රය, ඒ වගේම බ්‍රහ්මචර්ය යෝග සූත්‍රයට එනකොට අපි ඒකදී විශේෂයෙන්ම සඳහන් කරලා තිබුණා සෝතාපන්න වීම පිළිබඳව දේශනාව ස්ථිර කළාම දේශනා කරන්න ඉතිරි සූත්‍ර දේශනාවක්. ඒ වගේම මේ මාර්ගය තුල ගමන් කරපු දීඝා උපාසක පිළිබඳව ඊළඟට අපි මේ සූත්‍ර දේශනාවෙන් කතා කරන්න යෙදුණා. ඊළඟ පඨම සාරිපුත්ත සූත්‍ර දේශනාව තුළදී අපි මේ සෝතාපන්න වීම සඳහා මොකද්ද කරන්න ඕන කියන එක මේ විග්‍රහ කරලා පෙන්නපු අවස්ථාවක් වශයෙන් අපි ආනන්ද ස්වාමීන් වහන්සේත් සාරිපුත්ත ස්වාමීන් වහන්සේත් අතර ඇති සාකච්ඡාවක් මගින් ඒකදී බුදු පියාණන් වහන්සේ මේ ප්‍රජාව විවසව නොවැටෙන සුළු නියත සම්බෝධිය පිහිට කොට සෝවාන් වීමට දේශනා කළේ මොකද්ද කියන එක පෙන්නලා දුන්නා. එතකොට ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍රයට එම නැත්නම් සෝතාපන්න වීම සඳහා අවශ්‍ය මගම සාරිපුත්ත හාමුදුරුවෝත් ධර්ම පාණ්ඩාකාරික වන ආනන්ද හාමුදුරුවෝත් නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ දරාගෙන හිටපු හැටි ඒකෙන් තේරුම් ගන්න තියදුනා. ඊළඟ ဒုတိ ය සාරිපුත්ත සූත්‍රයේදී අපිට මේ සෝතාපට්ටි ආංග නැත්නම් මොනවද කියන එක සාරිපුත්ත මහරහතන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේත් අතර ඇති වෙච්ච සාකච්ඡාමය දේශනාවක් වශයෙන් භාග්‍යතුන් වහන්සේ මේ සෝවාන් අග සෝවාන් අගයයි කියන ලැබේ සාරිපුත්ත මොකද්ද මේ සෝවාන් අග කියනකොට පෙන්වලා දුන්නා. මේ සත්පුරුෂ සේවනයේ පළවෙනි අංගයත් ඊළඟට සීසත් ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධම්මානුධම්ම ප්‍රතිපදා වශයෙන්. ඒ නිසා අපි මේ සූත්‍ර දේශනාව තුළින් මේ සත්පුරුෂයා කියන්නේ කවුද, අසත්පුරුෂයා කියන්නේ කවුද කියන එක පිළිබඳව දේශනා කරන්න තිබෙන සත්පුරුෂ සූත්‍ර 6කින්. එතකොට පළවෙනි සත්පුරුෂ සූත්‍රයේදී පළවෙනි සත්පුරුෂයා සහ අසත්පුරුෂයා ඒකේ ශාසනීය පිළිවෙලට අනුව, ඒ කියන්නේ ගිහි ජීවිතය ගත කරන කෙනෙකුට සත්පුරුෂයෙක් හඳුනාගන්නේ කොහොමද? මේ පංචශීල ප්‍රතිපදාව, පංචශීල ප්‍රතිපදාව යමෙක් ආරක්ෂා කරනවා නම් එයා සත්පුරුෂයෙක්. තමන් ඒව ආරක්ෂා කරන ගමන් අනිත් අයටත් ආරක්ෂා කරන්න උත්සාහවන්ත කරනවා නම් එයා සත්පුරුෂතරයෙක් බවත්, පංචශීල ප්‍රතිපදාව ඛණ්ඩනීය වෙනවා නම් කඩ කරන කෙනා අසත්පුරුෂයෙක් බවත්, අනිත් අයට කඩ කරන්නේ පිළිබඳව සමාදන් කරන නැත්නම් උත්සාහවන්ත කරනවා නම් එයා අසත්පුරුෂතරයෙක් බව පෙන්වලා දෙන්න තියෙනවා. ඒ වගේම ဒုတိ ය සත්පුරුෂ සූත්‍රයේදී මේ සම්පත ආර්ය ධනයත් යම් කිසි ළඟ කෙනෙක් ළඟ මේ සද්ධා ධනය, සීල ධනය, හිරියොතප්පිය, සත ත්‍යාග ප්‍රඥා කියන මේ ආර්ය ධනය යම් කිසි කෙනෙක් ළඟ ඇත්තේද එයා සත්පුරුෂයෙක් බවත්, ඒ වගේම තවත් කෙනෙක් ළඟ ආර්ය ධනය ඇති කරන්න කටයුතු කරන සත්පුරුෂතර වෙන බවත්, ආර්ය ධනය නොමැති නම් එයා සත්පුරුෂයෙක් බවත්, ආර්ය ධනය නැති වෙන්නට අනිත් ඒවත් තුර කටයුතු කරනවා නම් මිත්‍යා දෘෂ්ටියට කටයුතු සලසනවා නම් එයා අසත්පුරුෂතරයෙක් බවත් පෙන්වා දෙමින් ද්විතීය සත්පුරුෂ සූත්‍රයේ තතියකේදී ආජීව අෂ්ටමක සීලේ, සිවණේකේදී දස කුසලයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පස්වෙනි සත්පුරුෂය, ඊළඟ විමුක්ති ඥාන දර්ශනය කියන මේ
සත්පුරුෂයෙක් වෙනකොට ඒ ඉහළට යන පැත්ත පෙන්නලා දෙන්නට යෙදුණා. ඉතින් අපි සත්පුරුෂ සූත්‍රයත් සමගම ඒකට අදාළ සූත්‍ර කීපයක් කතා කරන්න යෙදුණා. ඒ අතර කඨිනානිසංස දේශනාවක්, ඒ වගේම සංක්ෂිප්ත දේශනාවක් වශයෙන් 16 වෙනි සූත්‍ර දේශනාව සිද්ධ කරන්න යෙදුණා. අද මේ හැම දිනාටම මම හිතන්නේ අපි ලබා දීලා තින ගොඩාක් අයට මේ අවිනීපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන මෙන්න මේ පොත් වහන්සේ මේක සෝතාපට්ටි සංයුත්තේම කොපි කරලා අරගෙන අපේ අයට සෝතාපන්න භූමියට එන්න කරන්න ඕන ටික බලා ගන්න නිසා ඒකට අදාළව අපි කතා කරා මහෝපදේශ සූත්‍ර ටික. මේ මහෝපදේශයන්ට ඒ වගේම ආයාචමාන සූත්‍රයට අනුව අපි මේ කටයුතු කොහොමද කරන්න කියන එක Tamanට යම් දෙයක් අවබෝධ කරගන්න ඇහින් දැකලා කනින් අහලා නේද? ඒක පරිශීලනය කරගන්න පුළුවන් වෙන විදිහේ ක්‍රමයක් තමයි අපි සකසා දුන්නේ. ඒක තමයි අවිනීපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ කියන මේ සෝතාපට්ටි සංයුත්තේ ඒ සූත්‍ර 70ක් වග 7කින් දේශනා කළා තියෙන එක අපි හැම කෙනෙකුටම වගේ ලබා දෙන්න කටයුතු කරන් ලැබෙන්නේ නැතු නොලැබිච්ච අය ඉන්නනම් ඒක ලබා ගන්න අපි ඉදිරියේදී කටයුතු සැලසමු. ඉතින් අද දවසේ මේ සූත්‍ර වලියේ තපති සූත්‍රය. තපති කියලා කියන්නේ මේ වඩුවට කියන තවත් නමක්. එතකොට අපි මේ සමාජයේ ඉන්නකොට නොයෙක් පුද්ගලයෝ ඉන්නවා, වඩියෝ ඉන්නවා, කම්කරු ඉන්නවා, පෙදරවරු ඉන්නවා. ඒ වගේ දෝස්තරලා, ඒ වගේම නොයෙක් ආකාරي රැකී ආරක්ෂා කරන නොයෙක් තනතුරු දන්න ඒ පුද්ගලයන් ඉන්නවා. ඉතින් මේ වගේම එදා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින කාලේ හිටියා තපති කියලා. තපති කියන්නේ වඩුව දෙන්නෙක්. එතකොට මෙන්න මේ වඩුව දෙන්නා හා සමග ඇතිවෙච්ච සංවාදයක් තුළින් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පෙන්වුම් කළ දීපු අවස්ථාවක් තමයි මේ තපති සූත්‍රයේ තියෙන්නේ. මේකෙදී මේ pāli භාෂාවෙන් මෙහෙම තියෙනවා තේනකෝපන සමයේන සම්බහුලා බික්ඛු භගවතෝ චීවර කම්මං කරොන්ති නිට්ඨිත චීවරෝ භගවා තේමා සච්චේන චාරිකං පක්කමිස්සති इति තේනකෝපන සමයේන ඉසිදත්ත පුරාණ තපතයෝ සාදුකේ පටිවසಂತಿ කේනචි දේව කරණියේන අස්සෝසුංකෝ ඉසිදත්ත පුරාණ තපතයෝ සම්බහුලා කිර බික්ඛු භගවතෝ චීවර කම්මං කරොන්ති නිට්ඨිත චීවරෝ භගවා තේමා සච්චේන චාරිකං පක්කමිස්සති इति කියලා. ඒකේ සිංහල පැත්තේ මේ විදිහට පෙන්නනවා එසමෙහි බොහෝ භික්ෂු නිමා සිවුරු ඇති අනුසස් කාලේ නෙම වූ සිවුරු ඇති කාලයේදී භාග්‍යතුන් වහන්සේ තෙමසවෑමෙන් චාරිකාය වඩනාසේකයි. භාග්‍යතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත් එසමෙහි ඉසිදත්ත පුරාණ වඩුව දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාදුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුව නිමා සිවුරු ඇති භාග්‍යතුන් වහන්සේ තෙමසවෑමෙන් චාරිකාය වඩනාසේකයි. බොහෝ භික්ෂු භාග්‍යතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති ඇසූහ. ඒතර මේ වස්සාන සමයේදී චීවරකාන නැත්නම් චීවර සකසන කාලයක් තියෙනවා. මේ චීවර මාසය කියලා. මෙන්න මේ චීවර නැත්නම් ඒවා විනය කර්මයට අනුව පඬුපවල මසලා ඒ නිසි ආකාරයෙන් සකස් කරන කාලයක් තියෙනවා. ඒකට තමයි මේ නිට්ඨිත චීවර කියලා කියන්නේ. නිසි ආකාරයෙන් චීවරයක් කරන එක. එතකොට ස්වාමින් වහන්සේලා සිවුරු සකසාගෙන බුදුරජාණන් වහන්සේගේ සිවුරත් මොකද කරන්නේ ස්වාමින් වහන්සේලා සකසා දෙනවා. එතකොට මෙන්න මේක අහන්න ලැබෙන මේ වඩුව දෙන්නට ඉසිදත්ත සහ පුරාණ කියන. ඉතින් මෙන්න මේ දෙන්න මේ දේ අහලා මෙහි විදිහට කියනවා. එක්මිති ඉසිදත්ත පුරාණ වඩුව එම්බල පුරුෂය යම් කලක තෙපි වඩනා අරහත්ව සම්්‍යක් සම්බුද්ධෝ භාග්‍යතුන් වහන්සේ දක්නා නම් එකල්ලි අපට සැල කරන්නයි මග පුරුෂයෙකු තැබුව. දෙතුන් දිනක් සිටි ඒ පුරුෂ තෙමේ වඩනා භාග්‍යතුන් වහන්සේ දුරදීම දිටි. දැක ඉසිදත්ත පුරාණ වඩුවන් වෙත එළඹි. එළඹ ඉසිදත්ත පුරාණ වඩුවන්ට මේ සැලකේ. හිමියනි ඒ මේ අරහත් සම්්‍යක් සම්බුද්ධ භාග්‍යතුන් වහන්සේ වඩනාසේක. යමකට දැන් කල් දන්නා හුනම් මෙනෙවෙයි. එතකොට මේ දෙන්න වෙලදාම යන දෙදෙනෙක් ඉසිදත්ත පුරාණ වඩුව. එතකොට මේ දෙන්න මොකද කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ වඩිනවද කියලා බලන්න පුරුෂයෙක් මග තබලා තවනවා. ඉතින් මේ වඩුව දෙන්න ඒ පුරුෂයා තියලා
මේගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා. එතකොට මේ මග පුරුෂයෙකු තබපු කෙනා මේ භාග්‍යතුන් වහන්සේ දුරදීම දකින්නවා. දැකලා මේ වඩුවන් වෙත එළඹිලා කියනවා අන්න ඒ අරහත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඔබලාගේ යම් තියෙනවා නම් දැන් ඒකට සුදුසු කාලයයි කියලා දන්නවා. ඒ කාලේ ඉසිදත්ත පුරාණ වඩුව භාග්‍යතුන් වහන්සේ වෙත එළඹි. එළඹ භාග්‍යතුන් වහන්සේ සකසා වැඳ භාග්‍යතුන් වහන්සේ පසුපස අනුගමන් කළහ. එතකොට බුදුරජාන් වහන්සේ වන්දනා කරන බුදුරජාන් වහන්සේත් වඩිනවා. මේ දෙන්නත් පසුපසින් ගමන් කරනවා. එකල භාග්‍යතුන් වහන්සේ මගින් ඉවත්ව එක්තරා රුක් මුලට එළඹෙසේක. එළඹ පැනවූ වස්නෙහි වැඩහුන්සේක. ඉසිදත්ත පුරාණ වඩුව භාග්‍යතුන් වහන්සේට වැඳ එකත් පසක වුණ. එකත් පස්ස වුණ ඉසිදත්ත පුරාණ වඩුව භාග්‍යතුන් වහන්සේට මේ සැලකලහ. ඔන්න භාග්‍යතුන් වහන්සේත් මොකද කරන්නේ? රුක් මුලකට ගිහිල්ලා මේ දෙන්න ආසනයක් පනවන එකේ වැඩ ඉන්න. වැඩ හිටියට පස්සේ භාග්‍යතුන් වහන්සේට මේ දෙන්න මේ විදිහට කියනවා. කොහොමද? භාග්‍යතුන් වහන්සේ යම් කාලයක අපි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරින් කොසල් දනව්වේ චාරිකාවට වඩනසේකයි අසම වුණා. ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ අපට දුරවන්නායි. අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසික් වෙයි. වහන්සේ යම් කාලයක අපි භාග්‍යතුන් වහන්සේ සවැත් නුවරින් කොසල් දනව්වේ චාරිකාවට වැඩිසේකයි අසම වුණා. ඒ සමයේ භාග්‍යතුන් වහන්සේ අපට දුර වෙති. අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසික් වෙයි කියනවා. එන බුදුරජාන් වහන්සේ සමෙත් නුවර ඉඳලා කොසල් දනව්වට යනකොට ටිකක් ඈතට යනවා. එතකොට මේ වඩුව දෙන්න කියනවා බුදුරජාණන් වහන්සේ අපෙන් ඈත් වෙනවයි කියනවා. ඒ නිසා අපිට මොකද වෙන්නේ? දුකක් හට ගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙන එක අපිට දුකක් දුම්නසක් වෙනවයි කියනවා. දුකටපත් වෙනවයි කියලා කියනවා. මේක තමයි දැන් මේ වඩුව දෙන්න භාග්‍යතුන් වහන්සේට සැලකන්නේ. ඒ වගේම ආයෙත් මේ කියන මේ වඩුව දෙන්න කොහොමද? වහන්සේ යම් කලක අපි භාග්‍යතුන් වහන්සේ කොසල් දනව්වේ මල්ල දනව්වේ. ඒ කියන්නේ තවත් ටිකක් ඈතකට අදිනවා නේද? අපි හිතමු දැන් කොළඹ ඉඳලා හරියට කඩවතට යනවා වගේ. එතකොට ඔන්න ටිකක් ඈතට යනවා. ඒ වගේම දැන් ආයෙ කියනවා කඩවත ඉඳලා අපි හිතමු මීරිගමට යනවා කියලා. එතකොට තව ටිකක් ඈතට යනවා. මේ වගේ පෙන්නලා දෙන. එතකොට කියන මල්ල දනව්වෙන් චාරිකාවනසේක අසමෝනම් එසමේ භාග්‍යතුන් අපට දුරවන්න අපට නොසතුටු භාවයක් වේ දුම්නසක් වේ. යම් කලක භාග්‍යතුන් වහන්සේ කොසල් දනව්වේ මල්ල දන චාරිකා වැඩිසේක අසමෝන එසමේ භාග්‍යතුන් වහන්සේ අපට දුර වෙති. අපට නොසතුටු භාවයක් වේ දුම්නසක් වේ කියනවා. එතකොට තව ටිකක් ඈතට යනකොට මේ දුක වෙනි වෙන බව පෙන්නලා දෙනවා. එතකොට බුදුරයන් වහන්සේ කෙරෙහි ගෞරවයක් දකින්න තියෙන කැමැත්තක් මේ ළඟ තියෙන බව පෙන්නලා දීලා තියෙනවා. ඒක මේ විදිහටත් තියෙනවා. යදාමයන් භන්තේ භගවන්තං සුනෝම කෝසලේහි මල්ලේසු චාරිකම් පක්කමිස්සති इति හෝති. නෝ තස්මින් සමේ අනත්තමනතා හෝති දෝමනස්සං දූරේ නෝ භගවා භවිස්සති इति. යදාපන මයන් භන්තේ භගවන්තං සුනෝම කෝසලේහි මල්ලේසු චාරිකම් පක්කන්තෝති හෝති නෝ තස්මින් සමේ අනත්තමනතා හෝති දෝමනස්සං දූරේ නෝ භගවාති. මේ විදිහට පාලියෙන් තියෙන දේ තමයි අපි සිංහලෙන් දේශනා කරේ. එතකොට ඒකෙදි තවත් කියනවා දේශනාවේ තියෙනවා වහන්සේ යම් කලක අපි භාග්‍යතුන් වහන්සේ මල්ල දනව්වෙන් වෙදේ දනව්වේ චාරිකාවන්සේකයි අසමෝනම් එසමෙහි භාග්‍යතුන් වහන්සේ අපට දුරවන්නා. අපට නොසතුටු බවෙක් වෙයි. දුම්නසක් වෙයි. වහන්සේ යම් කලක අපි භාග්‍යතුන් වහන්සේ මල්ල දනව්වෙන් වෙදේ දනව්වේ චාරිකාවන්සේකයි අසමෝනම් එසමෙහි භාග්‍යතුන් වහන්සේ අපට දුර වෙති. අපට නොසතුටු බවක් දුම්නසක් වෙයි. අර කොයි වගේද මීරිගමේ ඉඳලා හරියට වරකාපොළට යනවා වගේ. එතකොට තව ටිකක් ඈතට ගිහිල්ලා භාග්‍යතුන්. එතකොට තවත් අර දුක මොනවද වෙන්නේ? දුම්නස වැඩි වෙනවා. අනුසතුට බව වැඩි වෙනවා කියන. ඒ වගේම ආයත් මේ දෙන්න දේශනාව තන් කියන මේ දේශනාවේ වහන්සේ යම් කලක අපි භාග්‍යතුන් වහන්සේ වෙදේදනවෙන් කසීදනහුවේ චාරිකාවට උන්වහන්සේකාසුන. එසා මෙහි භාග්‍යතුන් වහන්සේ අපට දුරවන්න අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යතුන් වහන්සේ වෙදේදනවෙන් කසීදනවට චාරිකාවේ වැඩිසේකයි අසමෝනම් එසමේ භාග්‍යතුන් වහන්සේ අපට දුර වෙති. අපට නොසතුටු බවෙක් වේ. දොම්නසක් වේ. ගුරුබුදුරයන් වහන්සේ හරියට අපි අර වරකාපොලේ ඉඳලා කොහෙටද කෑගල්ලට ගියා වගේ. එතකොට තවත් ඈත කොළඹ ඉඳලා කොහොමද කොළඹින් කඩවතට එනවා. කඩවතින් මීරිගමට මීරිගමින් වරකාපොලට වරකාපොලින් කෑගල්ලට යනවා වගේ
දැන් ටික ටික මොකද වෙන්නේ? බුදු පියාණන් වහන්සේ ඈතට යනවා. එතකොට මේගොල්ලන්ගේ දුක වැඩි වෙන බව පෙන්වලා දීලා තියෙනවා. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ කසී දනාවේ මගද දනාවේ චාරිකාට වන්නසේක අසමන එසා මෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුරවන්නේ අපට නොසතුට බවෙක් වේ. දුම්නසෙක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ කසී දනාවේ මගද දනාවේ චාරිකාට වන්නසේක අසමන එසා මෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති අපට නොසතුට බවක් වේ. දුම්නසක් වේ. තමත් ඈතට යනවා. කොයි වගේද? කෑගල්ලේ ඉඳලා මාව නැල්ලට එනවා වගේ හරියට. එතකොට තවත් ඈතටම ගිහින්. ඒ නිසා ඔන්න මේගොල්ලන්ගේ නොසතුට බවත් දුම්නස දුක් බවත් වැඩි වෙනවා කියන සඳහන් කරලා තියෙනවා. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ මගද ධනවෙන් කසී ධනවේ චාරිකාරණ සයසෝන එසමෙහි භාග්‍යවතුන් වහන්සේ අපට ළඟවන්නාහයි. අපට සතුට බවෙක් වේ සොම්නසක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ මගද ධනවෙන් කසී ධනවේ චාරිකාරණ සේක අසමෝනම් එසමෙහි භාග්‍යවතුන් වහන්සේ අපට ළඟ වෙති අපට සතුට බවක් වේ සොම්නසක් වේ. ඔන භාග්‍යවතුන් වහන්සේ දැන් ආපසු එනවා. ඊපු එක කොහේදලද මාව නැල්ලේ ඉඳලා හරියට කෑගල්ලට එනකොට අන්න දැන් ටිකක් ළඟ වෙනවා කියනවා. එතකොට සතුටු බවක් කියනවා සොම්නසක් වෙනවලු. ඒ වගේම මේ සූත්‍රයේ දේශනාවේ තියෙන වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ කසී දනාවෙන් වේදේ දනාවේ චාරිකාවට වඩනාසේක අසමෝනම් එසමේ භාග්‍යවතුන් වහන්සේ අපට ළඟවන්නයි. අපට සතුටු බවක් වේ සොම්නසක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ කසී දනාවෙන් වේදේ දනාවේ චාරිකාවට වැඩිසේක අසමෝනම් එසමේ භාග්‍යවතුන් අපට ළඟ වෙති. අපට සතුටු බවක් වේ සොම්නසක් වේ. ඔන්න හරියට කොයි වගේද දැන් මාව නැල්ලෙන් කෑගල්ලට ආව කෑගල්ලෙන් ආපහු කොහෙටද වරකාපලට ආවා වගේ. එතකොට තව ටිකක් බුදුරජාණන් වහන්සේ ළඟ වෙන බව පෙන්වලා දෙනවා. එතකොට සතුට වැඩි වෙන බවත් පෙන්වලා දීලා දෙනවා. වහන්සේ යම් කලක භාග්‍යවතුන් වහන්සේ වැදේ දනවි මල්ල දනවි චාරිකාවට වන්නසේකස්. එසමේ භාග්‍යවතුන් වහන්සේ අපට ළඟවන්නේ අපට සතුට බවක් වේ සොම්නසක් වේ. වහන්සේ යම් කලක භාග්‍යවතුන් වහන්සේ වැදේ දනවි මල්ල දනවි චාරිකාවට වැඩිසේකයි අසමෝනයි සමේ භාග්‍යවතුන් වහන්සේ අපට ළඟ වෙති අපට සතුට බවක් වේ සොම්නසක් වේ කියන්නේ. එතකොට තවත් ටිකක් ළඟට එන කොහෙද වරකාපලේ ඉඳලා මීදිගමට ආවා වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් සමීපෙට එන බවක් වෙනවා. අනුසෝතගාමී සහ පටිසෝත ආපසු වඩිනකොට. වහන්සේ යම් කලක භාග්‍යවතුන් වහන්සේ මල්ල දනාවෙන් කුසල දනාවෙන් චාරිකාවෙන් සේකසමන. එසමේ භාග්‍යවතුන් වහන්සේ අපට ළඟවන්නයි අපට සතුට භාවික වේ සොම්නසක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ මල්ල දනාවෙන් කුසල දනාවෙන් චාරිකාවට වැඩිසේක අසමෝනම් එසමෙහි භාග්‍යවතුන් වහන්සේ අපට ළඟ වෙති අපට සතුට බවෙක් වේ සොම්නසක් වේ. අන්න පෙන්නලා දීලා තියෙනවා. එතකොට මීරිගමින් හරියට කඩවතට එනවා වගේ. එතකොට තවත් ළඟට එනවා. එතකොට සතුට සොම්නස වැඩි වෙන බව පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම තවත් පෙන්නලා දෙනවා. වහන්සේ යම් කලක භාග්‍යවතුන් වහන්සේ කුසල දනාවෙන් සේවතට චාරිකාව වන්නසේක යසමෝනම් එසමෙහි භාග්‍යවතුන් වහන්සේ අපට ළඟවන්නේ අපට සතුට බවෙක් වේ සොම්නසක් වේ. වහන්සේ යම් කලක අපි භාග්‍යවතුන් වහන්සේ සවත සමීපයනේ පිළිසුණු දෙව්රමෙහි වැඩවසිකයි අසමෝනම් එසමේ භාග්‍යවතුන් අපට ළඟ වෙති අපට නොමද සතුට බවක් වේ නොමද සොම්නසක් වේ. ඔනාපව හිටපු තැනටම සවැත් නුවරටම අනේ පිළිසුණු දෙව්රම් මෙහෙරටම වඩි. එතකොට හරියට කොළඹට ආවා වගේ හරියට. නේද? කඩවත ඉඳලා කොළඹට ආවා වගේ. දැන් අර හිටපු තැනටම මෙලියා කියන. එතකොට මේගොල්ලන්ට නොමද සතුටක් නේද? එක දිගටම ඇති වෙන සතුටක් සොම්නසක් ප්‍රීතියක් ඇති වෙනවා කියන බුදුරජාණන් වහන්සේ ළඟටම වැඩම කරපු නිසා කියන එක. ඒතර භාග්‍යවතුන් වහන්සේ ඔන්න වැඩියට පස්සේ මෙහෙම කියලා දෙනවා. වඩුවෙනි ගිහි ගෙය පලිබෝධ සහිතය කෙලස් රජස් නගින තැනකි. පැවිද්දේදී මහණකි. වඩුවෙනි එහින් මෙහිලා තොප විසින් නොපාමිට සුදුසුයි. වහන්සේ මේ සම්බාධයට වඩා අතිශය සම්බාධෝද අතිශය සම්බාධයේ පවසන ලද්දා අනෙක් සම්බාධයක් ඇතයි. වඩුවෙනි මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධෝද අතිශය සම්බාධයේ පවසන ලද්දා තොපගේ අනෙක් සම්බාධේ කවරේදයි. එතන භාග්‍යවතුන් වහන්සේ තමන් ළඟට සමීපයට ආවට පස්සේ කියනවා ඔන්න මේ ගිහිගේ පරිබෝධ සහිතයි කියලා. ඒතර දැන් අපි හැමදෙනාමත් කල්පනා කරලා බලන්න ඕන භාග්‍යවතුන් වහන්සේ අපට දුරයිද ළඟයිද? දැන් අවුරුදු 2568කට කලින් පිරිනිවන් පෑවට ධර්මයේ තාම පවතිනවද? අපිට ඈතයිද ධර්මයේ? බුදුරජාණන් වහන්සේ අපි ළඟමද ඉන්නේ කියලා බලන්න ඕන ටිකක් කල්පනා කරලා. බලන්න බුදුරජාණන් වහන්සේ අපිට දෙමළ කතෝලික මුස්ලිම් අයට තරම් ඈතද ළඟද? නේ. අපි ළඟම සිටිනවා නේද? මේ බෞද්ධයන් වෙච්ච අපි හැම කෙනෙක්ම ළඟ උප්පත්තියේ සිටම පෙර බහවල සිටම බුදුරජාණන් වහන්සේ හා සමීප වෙලා ආපු නිසා තමයි අපි මේ බෞද්ධයන් වශයෙන් මේ පුණ්‍ය භූමියක ඉපදිලා තියෙන්නේ.
මේ ලෝකයේ තියෙන අර සේරම මුදල් දුන්නත් මේ බෞද්ධ රටේ ඉපදෙන්න බෑ. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවට වඩා මිනිසෙක් වෙලා ඉපදෙන එකත් මනුසාත්මේ මේ බෞද්ධ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයාගෙන මේ ලැබිච්ච උතුම් ජන්මය අපිට එසේ මෙසේ ජන්මයක් නෙවෙයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපි මං හිතන්නේ අපි හැමෝගෙම සමීපයේ හදවතේම සිටිනවා. අපි ළඟමයි ඉන්නේ. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ එහෙම ලං වෙච්ච අය තමයි මේ දම්පින් කරගෙන මේ කටයුතු කරගෙන මේ ධර්මයේ තුල හික්මිලා කටයුතු කරන්නේ. එවැනි පිරිසක් තමයි අපි මේ ආර්ය ශ්‍රාවක භූමිය තුලින් නැවත ස්ථාපිත කරන්නත් බලාපොරොත්තු. අන්න මේ වෙලාවේදී බුදුහාමුදුරු දේශනා කරන මේ වඩුවන්ට වඩුවෙනි ගිහිගේ පලිබෝධ සහිතයි. මේ පලිබෝධ කියලා කියන්නේ මොනවද කියන එක අපිට ඉදිරියේදී තව තැන් සෝල්ටෝල්දි පෙන්නලා දීලා තියෙනවා. සාමාන්‍ය කුඹුරකට එහෙම පලිබෝධනාශක ගහනවා. කුඹුරට පලිබෝධ මොනවද? වල් පැලෑටි, තෘණස්, ඒ වගේම කෘමීන් මේගොල්ලෝ පලිබෝධයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේ නිවනට යනකොට අපටත් ඔය අමුදරුවෝ ඒ වගේම ගෙවල් දොරවල් යාන වාහන වලට කඩම් මේ ඔක්කොම පලිබෝධ කියලා. පලිබෝධ සහිතයි. ඒවා කෙලෙස් රජස් නගින තැනක්. මේ කෙලෙස් රජස්, ඒ කියන්නේ කෙලෙස් කියලා කියන්නේ ආසාවන් ඉස්මතු වෙන තැන. ඒකට ආසාවන් වැඩි වෙන තැන. නේද? තැනකි. පැවිද්ද හරියට කියනවා එලි මහනක් වගේ කියලා. පැවිද්ද එලි මහනක්. හැම දෙයක්ම පේනවා. හංගගෙන නැහැ. නේද? සමහර අය ඉඩ කඩම් දොර මේ ගේ දොරවල් යාන වාහන මේ වහගෙන ගෙවල් දාගෙන මේ වහලා ඒ වගේම මිල මුදල් රන් විදී තැම්පත් කරගෙන හංගගෙන ඉන්නවා. නමුත් මේ නිවනට යන පැවිද්ද හරියට එලි මහනක් ඔක්කොම අතහැරලා තියෙන තැනක් කියලා පෙන්නනවා. වඩුවෙනි හින් මෙහිලා තොප විසින් නොපමාවීමට සුදුසුයි. හින්දා මෙන්න මේකෙන් නේද? දැන් ළඟම ඉන්නවනම් බුදුරජාණන් වහන්සේ අපිට ඈත් වෙන්න ඉස්සලා දැන් අපින් එන්නේ ටික ටික ඈත් වෙනවා. දැන් 2568 69 70 ඔහොම වෙන්න මොකද බුද්ධෝත්පාද කාලේ අපට අහිමි වෙලා යනවා. නිසා හොඳට මතක තියාගන්න ඕන අපි මේ ඉන්න කාලේදී ලං වෙලා ඉන්න කාලේ අපි මේකෙන් ඈත් නොවී අපි මේ ගුණධර්ම ටික හදාගෙන නිවනට යන්නේ. ඒ නිසායි බුදුහාමුදුරු කිව්වේ මේ පලිබෝධ වලින් අයින් වෙන්න කියලා. පලිබෝධ නාශකයක් තමයි මේ සීලය, සමාධි, ප්‍රඥාව කියන එක. ධ්‍යාන ඒකට එන්න කියලා බුදුහාමුදුරුවෝ ආරාධනා කරන මේ වඩුවට. එතකොට මේ වඩුව කියනවා නේද මේ පලිබෝධයට වඩා නැත්තම් මේ සම්බාධයට මේ පලිබෝධයට වඩා අතිශයින් සම්බාධවද අතිශය සම්බාධය පහලද්දා වූද අනෙක් සම්බාධයක් ඇත. ඊට වඩා සම්බාධයක් තියෙනවා කියනවා. වඩුවෙනි මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධවද අතිශය සම්බාධයයි පවසන. බාධා වෙන දේවල් මොකක්ද කියලා අහන. පවසලද්දාවත් ඔබගේ අනෙක් සම්බාධය කවරේද කියලා අහන. ඒතර මෙන්න මේ ඊට වඩා සම්බාධ දෙයක් මේ පලිබෝධ වලට වඩා තියෙන සම්බාධ මොනවද කියලා පෙන්නලා දීලා තියෙනවා නේද? එතකොට මෙන්න මේ ඉදි පෙන්නන්නේ මේ වඩුව දෙනගෙන මහන්ස මෙහි අපි යම් කලක පසේ නදි කොසල් රජත මේ උයන් බිමට නික්මින කැමැත්ත. ඒ කාලේ පසේ නදි කොසල් රජුගේ ඉසිලීමේ සමත් යම් ඒ ඇත්තු වෙත්නම් නේද? මේ කොසල් රජුව ඔසවාගෙන යන්න පුළුවන් ඇත්තු වෙනවා නම් කොසල් රජුගේ ඒ තරම් බරයි නේද? මහා ස්තෝල ශරීරයක්. ඔවුන් සරසා පසේ නදි කොසල් රජුගේ පිය වූ මනාපෝ යම් ඒ මෙහිසියෝ වෙත්නම් ඔවුන් එකක ඉදිරියෙන්ද එකක පස්සෙන්ද හිඳවමු. වහන්ස රජුට සුදුසු සුවඳින් සැරසුණු ඒ නැගණියන්ගේ මෙබඳු සුවඳක් වේ. ඒ කියන්නේ හිම වැසුම් හරුන් ලබන සුවඳ කරඬුවක සුවඳ යම්සේ නම් එමිනි. නේද? මොන පෙන්ලා දෙනවා මේ පසේනේදී කොසල් රජුරෝ උයන් බිමට යනකොට රජුගේ ඇත්තු සරසලා එතකොට මේ මාලිගාවේ ඉන්න අගමෙහිසියෝ නේද? ලස්සන්ට මේ සුවඳින් සරසලා එක්කෙනෙක් ඉදිරියෙන් පස්සෙන් එක්කෙනෙක් තියලා මේ විදිහට කොසල් රජුරෝ ඒ පෙරහැරින් යන හැටි. එතකොට ඒගොල්ලන්ගේ පෙන්නලා දෙනවා සුවඳින් නේද? සුවඳවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපටත් මේ අපි හැමෝටමත් මේ තියෙන දේවල් මේ පෙන්නලා දීලා තියෙන්නේ. යන එනකොට අපට නොයෙක් රූප, ශබ්ද, ගන්ධ, රස දැනෙන්න පුළුවන් ඒවා. ඒ වගේම කොහොමද අයින් වෙන්නේ කියන එක පෙන්නන එකක් තමයි මෙතනින් දීලා තියෙන්නේ අපිට. බලමු එතෙන්දී. ඒකද කියනවා නැගිනියන් මෙබඳු සුවඳක් ඒ කියන්නේ වැසුම් හරින් ලද සුවඳ කරඬුවක මෙන්නේ. එහෙනම් අන්න බුදුරයන් වහන්සේ අපි බුදු ගුණ වඩනවා. නාසයෙන් ගඳ සුවඳ විඳ. ඒ ගඳ සුවඳෙන් නොයලෙමි නොගැටි මුලා නෙමෙයි. භාග්‍යතුන් වහන්සේත් ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න කියන්නේ. හරිද? ඒ වගේම
වහන්සේ සුවසේ වැඩුණු රාජකුමාරයන් වූ ඒ නැගණියන්ගේ මෙමදු කා පහසෙක් වෙයි. හිඹුල් පුළුණෙහි හෝ කපු පුළුණෙහි පහස යම්සේ නම් මෙමෙනි. එතකොට ඒ අය සැප පහසුවේ හැදී වැඩිලා සිව්මැලි බව පෙන්නලා දීලා තිනවා. නමුත් අනේ ඒ රූපයත් අපිට දැනගන්න වෙනවා කොහොමද කියලා නේද? මේ රූපය කොච්චර පිටින් ඔපේට සැප පහසුට තිබුණත් ඇතුළාන්තිය මොනවද තියෙන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒ සමයේ යථාද රැක්ක යුත්තේ වේ. මේගොල්ලෝ කියනවා ඒ යථා රකින්නත් ඕනේ නැගෙනියෝද රැක්කා හොයති. තමාද රැකිය යුත්තේ වේ කියනවා. ඔන්න පේනවා නේද? එතකොට අපට උනත් යන්නේනකොට නේද නොඑක අය සමහර විට වාහන පදවගෙන යන ওই රූප දැකලා ඒවා කල්පනා කරන්න ගිහලා ඇක්සිඩන්ට් වෙලා නොඑකුත් දේවල් වෙනවා. ඒ නිසා අපිටත් මෙන්න මේකෙදි මේ ඇතා රකින්නත් තියෙන රාජකුමාරයන් කියන තමන් රකින්නත් ඕන කියනවා. නේද? ඒ නිසා ඒ කොහොමද රැකිය යුත්තේ වෙති? වහන්ස අපේ නැගණියන් කෙරෙහි ලාමක සිතක් ඉපදූ බවක් නොදනුම්හ. අනේ එච්චර ලස්සන පහස තියෙන රූපයක් දැකලවත් ලාමක හිතක් රාග සිතක් ඒගොල්ලන්ට ඇති වුණේ නෑ කියනවා. ඇති වුණා නම් මොකද වෙන්නේ? නොයෙකුත් කරදර බාධක වලට පැමිණෙන්න පුළුවන් වෙනවා. නැගණියන් කෙරෙහි ලාමක සිතක් දුන්නම දැනුම්හ. වහන්සේ මේ තෙල සම්බාධයට වඩා අතිශයින් සම්බාධුත් අති සම්බාධය පවසන ලද්දාවත් අනෙක් සම්බාධයයි කියලා මෙන්න මේක තමයි සම්බාධය කියලා. ඉතින් සමහරලාට මේ තරුණ තරුණියන්ටත් අපේ ඕව සම්බාධ වෙන්න පුළුවන් වෙනවා. තරුණ කාලයේදී මේ රූපේ හැටි දන්නේ මේක සුවඳවත් කොච්චර කරත් මේක කොච්චර සංසාරේ පිනට නේද ලස්සනට තිබුණත් මේක ජරා ජීර්ණ වෙලා යන ටික කාලයක් ටිකක් විතරක් පවත්වන්න පුළුවන් ශරීරයක් බව අපි දැනගන්නට ඕන. ඒ නිසා අපි දැක්කා මේ ළඟදී අපි අපිට බොහෝ උපකාර කරපු අම්මා කෙනෙක් තරුණ කාලේ හිටපු හැටි එයාම අවසාන භාගයේදී ලෙඩ වෙලා ඒක ඇඳකට වෙලා මාස 7-8ක් හිටිය හරියට දර කඩක් වගේ. මීන්ලා ගියපු දර කඩක් වගේ. ඉතින් ඒවා මේ රූපවල තියෙන ස්වභාවය දැනගන්න අපි හැමදෙනාටම මේවා උපකාර වෙනවා. නිසා අපි බලන්න ඕන මේ ශරීරයට වෙන දේ රැවටෙන්නට හොඳ නැහැ. සසර පුරාවටත් අපි මේ රූපයන්ට රැවටුණා. ඒක තමයි මෙතෙන්දි පෙන්නලා දෙන්නේ. නිසා අපි මේ රූප දැකලා ඒවට රාගසිත, ද්වේෂසිත ඇති කරගන්න මෝහ මුලා වෙන්න හොඳ නැති එක පෙන්නලා දෙනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වඩවෙනි ගිහිගේ පලිබෝධ සහිතේ. නැවතත් කියනවා ඔක්කොම පලිබෝධ තමයි කියන එක. කෙලස් රජස් නගින තැන කියවා කෙලස් ඇවිලෙන තැන කෙලස් ගිනි නගින තැනක් කියනවා. පැවිද්දේලි මහණික වඩවෙනියෙහින් මෙහිලා තපසින් නොපමාමිට සුදුසුයි. එඳ ඔබලා නොපමාවී මේ කුසල් දහම් වඩා ගන්න සුදුසුයි කියනවා. ඒකල භාග්‍යවතුන් වහන්සේ දේශනා වඩවෙනි සිව් දහමකින් යුත් ආර්ය සෞතමේ විවසවන වැටෙන සුළු නියත වූ සම්බෝධිය පිටුකට සෝවාන් වේ. ඔන්න භාග්‍යවතුන් වහන්සේ මේ ඇට කියලා දෙනවා කොහොමද? සිව් දහමකින් යුතු නම් එයා විවසව ඉක්මනින් ආය කවදාකවත් අපායට නොවැටෙන නියත වූ සම්බෝධිය පිටුකට සෝවාන් වේ. මෙන්න අපටත් එහෙනම් මේ සතර අපායෙන් නිදහස් වෙන්න තියෙන ගාතාව නේද? පාතව්‍යායික රජින සංගස්ස ගමනේ ඉනවා සම්බ ලෝකාධිපතේ සෝතාපට්ටි වල. මේ මුළු පෘථිවියටම අධිපති කරමවටත් වඩා පාතව්‍යායික රජින සංගස්ස ගමන දිව්‍ය ලෝක ගමනට යනත් වඩා සංගස්ස ගමන සම්බ ලෝකාධිපති මේ ලෝකයටම අධිපතිකමටත් වඩා වටිනවලු සෝතාපට්ටි ඵලවල. යම් කිසි කෙනෙකුට සෝතාපන්න වෙන. ඒක තමයි පළවෙනි රාජ සූත්‍රයේදී පෙන්න. සක්විති රජකමට සෝවාන් වීමේ 16න් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියන එක පෙන්නලා දීලා තියෙනවා. ඒ නිසා කවර සිව් දහමකදීත් වඩුවෙනි මෙහි ආර්ය සෞතමේ වාග්යතුන් වහන්සේ මේ කරුණ දාරිහත්ති සම්මා සම්බුද්ධ විද්‍යාචන සම්පන්න සුගත ලෝක විදුහ අනුත්තර පුරිස ධම්මසාරති දේවසාසු බුද්ධ භගවත්යයි බුදුජානන් වහන්සේ කෙරෙහි ගුණ දෙන අචල ප්‍රසාදයෙන් සමාන. අන්න බුදුරයන් වහන්සේගේ ගුණ ටික දැනගෙන නොසෙල්ලෙන ප්‍රසාදයක් ඇති කර ගන්න ඕන. අචල ප්‍රසාදයක්. හිල වෙන්න බෑ. බුදු කෙනෙක් පිළිබඳ සැක ඇති කර ගන්න බෑ. මේ දේශනා කරපු ධර්මය මොකක්ද කියන එක බුදුරයන් වහන්සේ තුලින් අපි දැනගන්න. බුදුහාමුදුර කෙරෙහි සැක තියාගෙන මේක කරන්න බෑ කියන. ඒ වගේම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මයේ ස්වාක්ඛාතී සම්දිත්තික කාලිකේ පස්සික උපනායකේ නුවණැත්තන් විසින් තමන් කෙරෙහිලා දත යුතුයි ධර්මයේ කෙරෙහි අචල ප්‍රසාදයෙන්. එනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ කෙරෙහිත් අපිට තියෙන නොසෙල් වෙන ප්‍රසාදයක්. ඒ වගේම පෙන්නලා දෙනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ සුපටිපන්නේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ උජුපටිපන්නේ, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ ඥායපටිපන්නේ,
ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතේ මේ සාමිච්ච පටිපන්නේ යම් මේ පුරුෂ යුග 4ක් වේදෙහි පුරුෂ පුද්ගලයෝ 8 දෙනෙකි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතේ මේ ආහුනේය පාහුනේ දක්ඛිනේය අංජලි කරණීය ලෝකයට අනුත්තර පුණ්‍යක් ශ්‍රේෂ්ඨයයි සංඝයා කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්නාගතේ. ඔන්න බුද්ධ ධම්ම සංඝ කෙරෙහි අචල මේ තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්නාගතේ. ඒ වගේම කියන මේකේ දේශනාවේදී මුදන ලද ත්‍යාගත්තේ. ත්‍යාග සීලය ආවුන්ට දීම පිණිස දෝනාලද ඇත්තේ. ත්‍යාගයේ ඇලුනේ යදුන් ලැබීමට සුදුසු වේ. දීමේ බෙදා දීමෙත් ඇලුනේ. පහවගේ මසුරු මල ඇති සිතින් යුතුව ගිහි ගෙහි වෙසේ. වඩුවෙනි මේ සිව් දහමින් යුතු ආර්ය සත්‍ය මේ විවසවන වැටෙන සුළු නියත වූ සම්බෝධි පිණිස සෝවාන් වේ කියලා පෙන්නලා දෙනවා. එනම් මෙන්න මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි අචල ප්‍රසාදිත පත්වෙන එකත් ඒ වගේම මුදන ලද ත්‍යාගත්තේ. මුදන කියලා කියන්නේ ත්‍යාගයක්. යම් දෙයක් දීපහම ඒක බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕන. මොන හරි දුන්නා නම් සංඝයා උදෙසා ආය සංඝයා මේක අපට උදව් කරන්නේ අපේ පාංශකූලෙට එහෙම තියාගෙන දෙන්න හොඳ නෑ කියන එක පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම දෝනාලද ඇත්තේ. එතකොට මේ පිරිසිදු අත් දෙකක් තියෙන්න ඕන. දෝවණය කරපු පිරිසිදු අතක් තියෙන්න ඕන. ඒකේ සත්තු මරලා හොරකම් කළා වැරදි කාමසනේ බොරු සුරාපානේ අවියවුද ඒ වගේම මස් මාංශ විකුණලා වහල් වෙලා දාම් කළා ගත්ත ඒවා නෙවෙයි නේද? වෙහෙස මහන්සියෙන් හරි හම්බ කරගත්ත දෙයක් තියෙන්න ඕන කියන එක පෙන්නලා දෙන්නේ. දෝනාලද ඇත්තේ. ත්‍යාගයේ ඇලු නෙවෙයි. ත්‍යාගයේ දෙන්න ඇලිලා ඉන්න කෙනෙක් බවට පත් වෙන මසුරු මල නැතුව නේද? ඇලු නෙවෙයි. යදිනු ලැබුමට ඉල්ලීමට සුදුසු වේ. යමක් ඉල්ලන්න සුදුසු වෙන්න ඕන. යම් කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවට සමහර අය දෙන්නේ නැහැ තියාගෙන. එහෙම කෙනෙක් වෙන්නේ නැහැ මේ නිවනට යන මග කෙනා. Tamanට දෙන්න පුළුවන් කාලෙදී දීලා ඒ වගේ නිදහස් වෙනවා. දන්නව ඇති අපේ හිටපු පිප්පලි කුමාරයා බද්ද කාපිලානේ. දෙන්නා මොකද කරේ? අර සියල්ල දීලා අතහැරලා දුක තියෙන දේවල් සේරම දුක් ගන්න අයට දීලා මේගොල්ලෝ සැපේ කරා ගියා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන අපි මේවා අපිට යනකොට අරයි යන්න බෑ. අපිට යමක් ජීවත් වෙන්න පමණක් තියාගෙන අනිත් අවශ්‍ය දේවල් අනිත් අයටත් බෙදා දීමෙන් තමන් කුසලයක් තුළ කටයුතු කරගන්න පුළුවන් වෙන්න ඕන. දීමේ බෙදා දීමේ තැලුනේ වේ. දින එකත් බෙදලා දෙන්නත් ඕන කියනවා. කෙනෙකුට අඩු වැඩි නොවි බෙදා දෙන්නත් පුළුවන්. පහවගේ මසුරු මල ඇති. නේද? මසුරු මල සමහර අය මසුරු කන් තියනවා. මසුරු කියලා කියන්නේ පොඩි දෙයක්වත් දෙන්න කැමති නැහැ. මසුරුයි. නේද? ඒ නිසා එහෙම අයත් ඉන්නවා මේ සමාජයේ. එහෙම වෙන්න එපා කියන එක මේකෙදි පෙන්නලා දෙනවා. මසුරු මල ඇති සිතින් යුතුව ගිහි ගෙයි විසේ යන්න. ගිහි ගෙයි වාසය කරනකොට මසුරු මල නැහැ. Tamanට කන්න තියෙන දේ වුණත් මොකද කරන්නේ? යමෙක් කාවොත් ආහාරයක් නැහැ කියලා ඊට ටිකක් දෙන්න පුළුවන් තත්යකටපත් වෙන්නේ. වඩුවෙනි මේ සිව් දහමින් ආරිසෞත් මේ විවසවන වැටෙන සුළු නියත වූ සම්බෝධිය පිට සෝවාන් වේ. එතකොට අන්නේයත් අර අරියකාන්ත සීලේ වගේම තමයි සීලයේ තියෙන කෙනා තුළ තමයි මේ ගුණ ටිකත් වැඩෙන බව පෙන්වලා දීලා තියෙන්නේ. ඒ වගේම පෙන්වලා දෙන වඩුවෙනි තෙපි වනහේ භාග්‍යතුන් වහන්සේ මේ කරුණද දෙවි මිනිසුන් සාස්තු බුද්ධ භගවතය බුදුරජාන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසංසමයි. භාග්‍යතුන් වහන්සේගේ මේ ගුණ දැනගෙන අචල ප්‍රසාදේ සමන්වාගතය කියලා තියෙන්නේ. ඒගොල්ලෝ ළඟ තියෙනවා කියන එක පෙන්වලා දෙනවා. ඒ වගේම ධර්මයේ ගුණ සංඝයා කෙරෙහි ගුණ දැනගෙන කියන්නේ බුද්ධ ධම්ම සංඝ කෙරෙහි මේගොල්ලෝ ළඟ අචල ප්‍රසාදයක් තියෙන බව පෙන්වන්නේ කොහොමද? අන්න අර බුදුරජාණන් වහන්සේ ටිකක් ඈතට වඩිනකොට මේගොල්ලන්ට ඇති වෙන දුක සංතාසය පෙන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ යම් දෙයක් පෙන්වලා දීලා තියෙනවා නම් සීලයක් රකින්න මේ තුනුරුවන් ගුණ පිළිබඳව ඒගොල්ලෝ නිතර ඒවා මෙනෙහි කරගෙන ජීවත් වෙන බව පෙන්වලා දීලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ සමන්වාගතයි කියලා. ඒ වගේම කුලෙහි යම් කිසි දෙයක් වෙන ඒ සියල්ල කලන දහම් ඇති සිල්වතුන් හා නොපිළිබෙදන ලද්දේ. සිල්වතුන් අතර බෙදන්නේ නැත්තේ නැහැ කියනවා. වඩුවෙනි ඒකෙම හංගියුද දීමේ බෙදා දීමෙట్లా යම් කෙනෙකුට ඔබට සම වෙත්නම් කොසොල්ද නම් මේ බුදු මිනිස්සු කිතෙක් වෙද්දයි. එනම් මේ වගේ අය බොහෝ ඉන්නවා කියන එක බුදුහාමුදුරුවෝ දකිනවා. මොකෙන්ද දකින්නේ? ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ තියෙනවා. සද්ධා ඉන්ද්‍රිය, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන හැටි බලන්න පුළුවන් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒක දැකලා තමයි මේ විදිහට දේශනා කරන්නේ. වහන්සේ යම් බඳු අපි ගැන භාග්‍යතුන් වහන්සේ මෙසේ දැන වදාරනසේක් නම් වහන්සේ ඒ අපට ලාභී අපට මනාලවි. බුදුරජාණන් වහන්සේ මේ ටික දැනගෙන අපට දේශනා කරන එක අපිට මහත් ලාභයක් අපිට මනා ලැබුමකි කියලා මේ සසර දුකින් නිදහස් වෙන්න අවශ්‍ය මනා ලැබුම ලබා ගත්තා කියන එක මේකෙන්
ව්‍යංගයෙන් අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි හැමදෙනා දක්ෂ වෙන්න ඕන. මේ තපති සූත්‍රය අධ්‍යයනය කළා. මේකෙන් අපිට ගත යුතු හරය මොකක්ද කියන එක පෙන්වලා දීලා තියෙනවා. ඒ හරය අපි ළඟ බුදුරජාණන් වහන්සේ ඈත නොවේයි. ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් දේශනා කරා නම් ඒ ටික අපේ ජීවිතයට එකතු පහදු කරගෙන මේ සසර දුකින් නිදහස් වෙන අවශ්‍ය කටයුතු කරගන්න ඕන බව මේ තපති සූත්‍රයේ මේ වඩුවන් දෙදෙනා ආශ්‍රයෙන් අපිට යම් පණිවිඩයක් දීලා තියෙනවා. එහෙනම් අපිත් මේ පලිබෝධ සම්බාධ තියෙනවා දුරු කරගෙන පලිබෝධ වලින් ටිකින් ටික ඈත් වෙලා ඒව තමන්ගේ යුතුයකම් ටික පමනක් කරමින් යුතුයයිතුකම් දැනගෙන මේ දුකින් නිදහස් වෙන කටයුතු කරන්න කියන එක මේ සූත්‍ර දේශනාවෙන් දේශනා කළා තියෙනවා. සෑම දිනාටම මේ උතුම් ගුණ ධම් වඩාගෙන නිරෝගී සම්පත් ලබමින් මේ ගෞතම බුදු සාසනයේ මඟඵල නිවෙනින් සැනසීමට මෙම සූත්‍ර දේශනාවත් උපකාරක ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ආරණ්‍ය වාසී ලෝකවාසී භික්ෂු උපාසක සිවණ පිරිසටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය නිවෙනින් නිරෝගී සම්පත් ලබන්න හේතුපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපවත් ශාසනය සුරක්ෂිත කරන අපේ ශාක්‍ය මහේශාක්‍ය සිල් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මේ උතුම් බුද්ධ ශාසනය තව চিරාත් කාලයක් රැක ගන්නට දිව්‍යන්ගේ ආශිර්වාදය රැකුණත් අප හැම දිනාටත් ලැබේවා කියලා ආශිර්වාද කරන හැම දිනාටම තෙරුවන් සරණයි සුවපත් වේවා.